හායි හැමෝටම. ඉතින් ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. එන්නකෝ අද මාත් එක්ක යන්න වින්ටර් එකෙන් පස්සේ මට හම්බුණ පළවෙනිම නිවාඩුවේ මම මොනවද කරේ කියලා බලන්න. මුලින්ම ඉතින් ගෙදරින් එළියට බැස්ස උදේම මම නැගිටිද්දි ළමයි උදේ 10ට විතර ඇති. ඉතින් ඩ්‍රයි ක්ලීනින් එක ඕපන් කරන්නේ 10ට නිසා මම ටට්ටක් ගාලා ලෑස්ති වුණා. කිරි එකක්වත් අද නම් බිව්වේ නැහැ. ඊට පස්සේ මගේ ඇඳුම් ටිකත් ඔක්කොම ටික පැක් කරගෙන මෙන්න මේ විදිහට ටැක්සි එකක් දාගත්තා. මොකද එතෙන්ට යන ළමයි මට ඇඳුම් ගොඩාක් තිබ්බා. ඉතින් ඔක්කොම අරගෙන යන්නත් එපා. ඉතින් ඇත්තටම මේ වින්ටර් එකෙන් පස්සේ මට හිතුණා මේ මගේ වින්ටර් ජැකට්, එතකොට මං හුඩි එක තියෙන ජැකට් ඇඳලා ඉතින් ඒ ඔක්කොම ඩ්‍රයි ක්ලීනින් කරලා පැක් කරලා දාන්න. මොකද දැන් වින්ටර් එක ඉවර නිසා. ඉතින් මං ඔහොම යද්දී මෙන්න මේ බලන්නකො මේ පැත්ත වෙනදට ළමයි මෙතන සුදු කොක්කු වගේ හැම තැනම සුදුයි. ඉතින් දැන් වින්ටර් එක ඔක්කොම ඉවර වුණාට පස්සේ හැම තැනම මෙන්න මේ විදියට කාන්තාරයක් වගේ. මේක ගහක්වත් කොලයක් නැතුණාට තව මාසකින් විතර බැලුවාම චූටි චූටි කොළ එනවා. ඉතින් ඔන්න ওই විදියට මං ටැක්සියේ ගිහිල්ලා මගේ තැනට ආවා. ඉතින් ඔතෙන්ට එද්දි ළමයි මේ බෑග් එක මාරම බරයි. මොකද මං ඔයාලට වීඩියෝ කරන්න ඕන නිසා ඔක්කොම එකම බෑග් එකකට දාගත්තා. ඉතින් ඔන්න ওই විදියට ඔතෙන්ට ඇවිදගෙන ගිහිල්ලා මෙතෙන්ට ගියාම ළමයි ගියපු ගමන් මට නැහැ මැෂින් එකක්. ඉතින් අපි මැෂින් එකක් ෆ්‍රී වෙනකන් චුට්ටක් වෙලා එතන ඉඳගෙන ඉන්න ඕනේ. මේ වෙලාවේ ළමයි උදෑසන 10 පසුවි විනාඩි 20ක් විතර ගිහිල්ලා. ඉතින් ඔන්න ওই විදිහට මං එතෙන්ට ගියාට පස්සේ විනාඩි 5ක් විතර ඉද්දි මට මෙන්න මේ මැෂින් එක හම්බුණා. ඉතින් ඔන්න ওই මැෂින් එකට මං තද හැදුන්නේ නැතුව ලා ඇඳුම් ටික දාලා මෙන්න මෙහෙම මැෂින් එකේ නම්බර් එකත් මෙතනින් ෆ්‍රේම් එකේ සිලෙක්ට් කරලා ඊට පස්සේ මට ඕන විනාඩි ගානක් මං සිලෙක්ට් කරලා මෙන්න මේ විදිහට දාගත්තා. ඊට පස්සේ මැෂින් දෙකටම මං දාගෙන මට වෙලා තියෙන නිසා මං උදේට මොකුත් කාලත් නැති නිසා මම ආවා මෙතන තියෙන පොඩි ග්‍රොසරි කඩයක් තියෙනවා. ඉතින් ඒ කඩේට මං ආවා. ඇවිල්ලා මං ගත්තේ නම් ඉතින් අත්‍යවශ්‍ය දෙයක් නෙමෙයි. ගත්තේ නම් එනර්ජි එකක්. මොකද මේ වෙලාවේ මට හොඳටම බඩගිනි. ඉතින් බඩගින්නට එනර්ජි බොනවා කියලා වල මුකුත් කියන්න එපා. මේ වෙලාවේ බලවිදව ශක්තියෙන් මට හිතුණා එනර්ජි එකක් බිව්වත් නම් හොඳයි කියලා. ඉතින් ඔන්න ඔහම හොයාගෙන ගියාට පස්සේ මගේ එනර්ජි එක හම්බුණා. ඉතින් ඔන්න ඔය විදිහට එනර්ජි ඩ්‍රින්ක් එකක් අරගෙන මං ඉතින් මෙන්න මෙතෙන්ට බිල් කරන්න ආවට පස්සේ එතන මොනවා හරි ගන්න ඕන කියලා හිතා ඉද්දි මං දැක්ක තියෙනවා මං කැමතිම චොකලට් එකක්. ඉතින් ওই විදිහට එනර්ජි එකත් අරගෙන චොකලට් එකත් අරගෙන මං එළියට බැස්සා. ඉතින් මේ වෙලාවේ පොඩ්ඩක් අවුව වැටලා තිබ්බර ළමයි පරිසරය පොඩ්ඩක් සීතලයි. ඒනොට ප්‍රශ්නයක් නැහැ. ඉතින් අවුව තියෙනවනි කියලා හිතාගෙන මෙන්න මේම ඇවිදගෙන යද්දි මම මෙන්න මේකට රැවටුණා කියන්නකෝ. මම ඇත්තටම හිතුවේ එතන අංකල් කෙනෙක් ඉඳගෙන ඉන්නවා කියලා. ඉතින් ළමයි මම මේ එනර්ජි එකක් බොන්නේ මාස 4කින් විතර. මොකද පහුගිය ටිකේම ඉතින් අසනීප වෙලා දන්නේ නැද්දි ඉතින් මැරෙන්න ඔන්න මෙන්න වගේ හිටියේ. මට හෙම්බිරිසාවක් ඇදුනාම එහෙම තමයි ළමයි. ඔයාලටත් එහෙමද කියලා කියන්නකෝ. ඊට පස්සේ මං ඇවිදගෙන යද්දි අද මට හිතුණා ළමයි මගේ S2 පෙන්න ගන්න ඕනේ කියලා. ඉතින් ඔන්න ඔය මෝල් එකේ තමයි මගේ S2 පෙන්නන්න ඉන්නේ. ඒ ડોක්ටර්ට කතා කරාට පස්සේ ඉතින් එන්නේ කිව්වා මගේ S2 බලන්න. ඉතින් මට මගේ ඩ්‍රයි ක්ලීනින් කරන තැන පැය විතර තියෙන නිසා මං ඉතින් මෙන්න මේ මෝල් එකට ආවා. ඕකට ඇවිල්ලා මගේ S2ත් පෙන්නලා මං ඉතින් ගියා දන්නේ නැද්ද ඉතින් අත්‍යවශ්‍ය කාර්යයකට. ඉතින් ඒකට ගිහිල්ලා ළමයි ඉද්දි තමයි මට මතක් වුණේ අප්පට සිරි මං අද ගෙදරින් එද්දි ඔළුවවත් හරියට පීරගෙන ආවේ නෑනේ කියලා. ඊට පස්සේ මම වොෂ්රූම් එකට ගිහිල්ලා ඔන්න ඔය විදිහට චුට්ටක් ඉතින් මගේ ලුක් එක බලාගත්තා මං කොහොමද කියලා. ඇත්තටම ළමයි මට උදේ 10ට නැගිටිද්දි තමයි මතක් වුණේ අම්මෝ අද නිවාඩු දවසේ ඇඳුම් ටික ඩ්‍රයි කරලා ලැගේජ් කරන්න ඕනේ කියලා. ඉතින් ඊට පස්සේ මං ටට්ටක් ගාලා ඔළුව පීරගත්තේ නැහැ. ඔහේ කොණ්ඩේ කඩාගෙන කැප් එක දාගෙන ආව මිසක් මම මගේ මූණවත් හරියට බැලුවේ නැහැ සෝදලාද කියලා. ඒ උනට ළමයි මං සෝදලා හිටියේ හොඳේ. ඉතින් ඔන්න ඔය විදිහට මම පොඩ්ඩක් ඉතින් මං ලස්සනයිද කියලා බලලා ඉවර වෙලා ඊට පස්සේ ඔන්න මෝල් එකෙන් ඉතින් එළියට එනවා. එළියට එද්දී මගේ තැනට ආපහු මම ගියා. ඉතින් එතෙන්ට ගිහින් ඉද්දී මගේ එක මැෂින් එකක් ඉවර වෙලා. ඊට පස්සේ ඒකේ තිබ්බේවා මං ඔන්න ඔය ළඟ තියෙනම මැෂින් එකට දැම්මා. මම හිතුවේ ළමයි ඒක ඩ්‍රයි එක කියලා. බැලි නම් ඒකත් ඉතින් වොෂින් මැෂින් එකක්ලු. ඊට පස්සේ ඒකින් උඩ තියෙන එක තමයි ඩ්‍රයි මැෂින් එක. ඊට පස්සේ ඉතින්
වරදින්න ඉතින් මිනිස්සුන්ටනේ කියලා මම ඒකේ උඩටම දාගත්තා මගේ ඇඳුම් ටික. ඊට පස්සේ මං ඒ ටික එහෙම දාලා ඉවර වෙලා ওই මැෂින් එක වහන්නවත් ඕනේ. මං ඉතින් ඒකත් මෙන්න මේ විදියට වහගත්තා. ඊට පස්සේ තමයි ළමයි ඕකට පේ කරන්න යන්න තියෙන්නේ. හරිද? අර වගේම ස්ක්‍රීන් එකට ගිහිල්ලා මේ නම්බර් එක බලලා ඊට පස්සේ එතන අපි පේ කරලා ඊට පස්සේ මෙතෙන්ට එන්න ඕනේ හීට් එක හදාගන්න. එන්නකො ඉතින් යන්න. ඊට පස්සේ මෙන්න මේ විදියට ගිහිල්ලා ඔතන මගේ නම්බර් එක සිලෙක්ට් කරාම මට වේලෙන්න ඕන විනාඩි ගාන වැටෙනවා. ඊට පස්සේ ඒක වැටුණාට පස්සේ ඔන්න ඔය විදියට අපි කාඩ් එකෙන් පේ කරන්න ඕනේ. ඊට පස්සේ කාඩ් එකෙන් පේ කරලා ආපහු මැෂින් එක ගාවටම යන්න ඕනේ. හැබැයි වොෂින් මැෂින් එකේ නම් එහෙම නෑ ළමයි. පේ කරපු ගමන් ඉතින් මැෂින් එක ස්ටාර්ට් වෙනවා. මේකේ හීට් එක බැලන්ස් කරලා තමයි ස්ටාර්ට් කරන්න තියෙන්නේ. ඇත්තට මේක හොඳයි. මොකද ගොඩ හීට් එකක් තිබ්බොත් කලින් කෙනා මට වඩා හීට් එකක් පාවිච්චි කරලා තිබ්බොත් මගේ අපරාධනේ ඉතින් ඇඳුම් ටික. ඒ නිසා හීට් එක බැලන්ස් කරලා තමයි අපිට මෙතන ඩ්‍රයි කරගන්න තියෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට ඕක දාලා තියෙද්දි මගේ අනිත් එක තව විනාඩි 20ක් විතර තියෙන්න ඕනේ. ඉතින් එහෙම ඉද්දි මට පොඩි බඩගින්නක් ආව එකේ මම චොකලට් එක කෑවා. ඉතින් මම චොකලට් එක කකා ඉද්දි තමයි මට මතක් වුණේ ළමයි මම කලින් ගියපු තැන ડોක්ටර් මට කිව්වා මගේ ඇස් දෙක ටිකක් දුර්වලයි කියලා. ඉතින් එයා මට කියපු විදිහට නම් ගොඩාක් දුර්වලයි. ඊට පස්සේ මට හිතුණා මගේ ආපහු ස්පේස් දෙක හදපු තැනටම යන්න ඕනේ කියලා. ඉතින් මම ඒක යන්නත් හිතේ තියාගෙන මෙන්න මේ විදිහට ඇඳුම් ටිකක් දාලා මේ ඩ්‍රයි කරන තැන තියෙන එහා පැත්තේ. ඉතින් එතන මිනිස්සු තව විනාඩි 5ක් තියෙන නිසා මම ඉතින් ඉඳගෙන හිටියා. මේ වෙලාව වෙන ළමයි ඇත්තටම දවල් 1ට විතර ඇති. මට මාරම බඩගිනි. මොකද මං කිසිම දෙයක් කාලා නැහැ. මේ වෙද්දි එනර්ජි ඩ්‍රින්ක් එකෙන් තමයි මම ඉන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට ඒකෙත් මම මෙන්න මේ විදිහට ඩ්‍රයි මැෂින් එකට ඇඳුම් ටික දාගත්තා. දාලා ඒකෙත් අර විදිහටම පේ කරලා හීට් එක බැලන්ස් කරලා ස්ටාර්ට් කරන්න තමයි තියෙන්නේ. ඉතින් ළමයි මගේ කණ්ණාඩි දෙක හදපු තැන ඉන්න ડોක්ටර් කිව්වා එයාට ටයිම් එක තියෙන්නේ හවස 4ට විතර කියලා. ඉතින් ඒ ටයිම් එකට එන්න කිව්වා මගේ ඇස් දෙක බලන්න. ඉතින් කෝකටත් හොඳයිනේ එතන ඉන්න ડોක්ටර් කෙනෙක්නේ කියලා මට හිතුණා එතෙන්ටම යන්න. ඊට පස්සේ ඉතින් මම මගේ මැෂින් එකට ඔක්කොම ටික දාලා ඉවර වෙලා මෙන්න මේ විදිහට හීට් එක බැලන්ස් කරන්නත් ඕනේ ළමයි හොඳේ. ඒක බැලන්ස් කරන්න නැතුව බෑ. ඉතින් ඔන්න ඔහොම ඉද්දි මට ඇතුලේ පොඩ්ඩක් රස්නි වගේ දැනුණා. එළියට ගියාම සීතලයි ඇතුලේ ඉත රස්නි. කමක් නැහැ නේ කියලා මං ඉතින් තව වෙලාවක් තියෙනවනේ. මේ දෙකේම ළමයි පැයක් විතර වෙලාව තියෙනවා තව. ඉතින් ඒ නිසා මං ඔන්න ඔය විදිහට එළියට ආවා. එළියට ඇවිත් ඉද්දි මට මේ මන්ත් එකේ මං දැක්ක පළවෙනිම කුරුල්ලා. ඉතින් ඇත්තටම මේක කුරුල්ලයි දැක්කේ මෙච්චර මාස ගානටම. ඉතින් ඒ කුරුල්ලා ඔන්න ඔය ඉන්නකො මම පෙන්නන්නම් ඔයාලට. පරිවිය. වෙන පරිවිය නෑ ළමයි වෙනදට නම් හිටියා මෙහි පාක් එකක් තිබ්බා. ඒ පාක් එක දැන් වහලා තියෙන්නේ. ඉතින් මට හිතෙන්නේ මේ කුරුල්ල වෙන කොහෙට හරි ගිහිල්ලා වෙන්නේ නැති. මෙන්න මෙයා විතරයි ඉතින් එයාගේ තනියට එයත් තනිකඩයි මාත් තනිකඩයි කියලා. ඉතින් අපි දෙන්න ඔන්න ඔය විදිහට එළියට වෙලා හිටියා. ඇත්තටම ළමයි මේ ආවට මම ආයෙත් ආපහු දැක්කේ නැහැ කිසිම එක්කෙනෙක්. ඊට පස්සේ ඔන්න ඔහම ඉද්දී මට හිතුණා මගේ මැෂින් දෙකම ඉවර වෙලා ඇති කියලා. ගිහින් බැලියනම් අනේ දෙකම ඉවරලා විනාඩි 5කුත් ගිහින්. ඉතින් ඔන්න ඔය විදිහට මගේ මේ වෙලාවේ ළමයි ඇඳුම් ටික ගද්දි මාරම අත් දෙක දානවා ඒ තරම් රස්නි. හරිද? ඉතින් ඔන්න ඔය විදිහට ඔය ටික නමාගෙන ඉවර වෙලා ඊට පස්සේ ටක් ගාලා ඔය ටික බෑග් එකට දාගන්න ඕනේ. මේ වෙලාවේ ළමයි වෙලාව සවස් 3යි. ඉතින් හිතන්නකෝ ගෙදරින් 10ට ආපු මම මේ 3 වෙනකම් කරේ මොනවද කියලා. ඉතින් ඩ්‍රයි ක්ලීනින් වැඩම තමයි අද දවසේ ඉතින්. දවස ගෙවෙන්නේ ඔන්න ඔය වැඩ ටිකෙන් තමයි. ඉතින් ඒ අතරතුර තමයි මගේ ඇස් දෙක පෙන්න ගන්න මට යන්න ඕනේ කියලා හිතුනේ. ඉතින් ඒ වැඩේ මේ මාසේ කරගත්තේ නැත්තම් මට ආපහු කරගන්න කාලයක් නැහැ. ඉතින් ඔන්න ඔය ටික මම ඔන්න ඔය විදිහට නමාගෙන බෑග් එකට දාන අතරේ මම ටැක්සි එකකුත් දාලා තමයි තිබ්බේ. මොකද ළමයි ඇත්තටම මම එක බෑග් එකකටනේ ඔක්කොම ටික දාගෙන ආවේ. මාරම බරයි. ඉතින් හොදන්න ගියේදී තිබ්බ බරම තමයි ඉතින් හොදලා අරගෙන යද්දි තියෙන්නේ. ඒක වෙනසක් නැහැ. ඒ වුණාට ඉතින් බරයි ළමයි මේ ටික උස්සගෙන යන්න බෑ. මොකද මං ඉන්න තැන ඉඳලා ඩ්‍රයි ක්ලීනින් තැනට කිලෝමීටර් 6ක් 7ක් විතර තියෙනවා. ඉතින් එතකොට පයින් එන්න බෑ. වෙනදට නම් මම සාමාන්‍යයෙන් ඔය ග්‍රොසරි මොනවා හරි ගන්න යන්න තියෙනවා නම් පයින් යනවා. මේ වගේ වැඩකට ඉතින් පයින් නම් යන්නේ නැහැ. ඉතින් ඔන්න ඔය විදිහට මමත් ලෑස්ති වෙලා ඊට පස්සේ මං එළියට බැස්සා මගේ ටැක්සි එක ඇවිත් තියෙන නිසා. ඉතින් ඒ නිසා ටැක්සියත් ආවට පස්සේ තමයි මට කල්පනා වුණේ අනේ මං කන්න මුකුත් ගත්තේ නැහැ නේ කියලා. කමක් නැහැ.
ඔන්න ඔය වැඩ ඔක්කොම ටික ඉවර වෙලා කන්න ඕනි කියලා හිතාගෙන මං ඉතින් ටැක්සියට නගින්න යනවා. ඇත්තට ළමයි මට වැඩක් කරන්න එළියට බැස්සාම කන බොන එක අමතක වෙනවනේ. ඔය බොන්න නම් මොනවා හරි ගත්තොත් මිසක් කන්න ඇත්තටම අමතක වෙනවා. ඒ ඇයි දැන් නෑ ළමයි. ඒක මගේ හැටියක්. මම ලංකාවෙද්දිත් එහෙම තමයි. ඊට පස්සේ මං ඔන්නෝම ඇවිදගෙන ගිහිල්ලා ටැක්සියට නැංගා. ටැක්සියට නැංගාම ටැක්සියේ ඉන්නේ කවුද බලන්නකෝ. ඉතින් ඇන්ටි කෙනෙක් ඉන්නේ. මේවා නම් ඉතින් මේ සාමාන්‍ය දේවල්. ලේඩිස්ලා ඩ්‍රයිවිං කරනවා කියන එක සාමාන්‍ය දෙයක්. ඉතින් ඔන්න ඔය විදිහට එයයි මායි කයියක් දාගෙන යනවා. එයා ඇහුවා මගෙන් කොහෙද මගේ රට කියලා. ඉතින් මම මගේ රට කිව්වා, මගේ නම කිව්වා. ඊට පස්සේ එයාත් කිව්වා එයා රෂියන් කෙනෙක්ලු. එයා ඉතින් මේ සිටි එක නෙමෙයි වෙන සිටි එකක් කිව්වා. ඊට පස්සේ එයා මාව ඩ්‍රොප් කරා. ඩ්‍රොප් කරලා මං එයාට කිව්වා ඕකෙම මාව ටවුන් එකට අරගෙන යන්න පුළුවන්ද කියලා. එයාත් ඉතින් හා කියලා හැබැයි ළමයි මං ඒකට පේ කරා හොඳේ. ඊට පස්සේ මගේ S2 පෙන්වන්න මෙන්න මෙතෙන්ට ආවා. ඔතනින් තමයි ළමයි මං ස්පේස් දෙක හැදුවේ. ඊට පස්සේ ડોක්ටර් කිව්වා S2 පෙන්නුවාට පස්සේ පැයක් විතර එළියෙන් ඉන්න කියලා. ඊට පස්සේ ඉතින් ඇත්තටම මම කාලා හිටියේ නැති නිසා මං එතන තිබ්බ පොඩි කැෆේ එකකට ආවා. ඊට පස්සේ අනේ ඒකේ දෙයියනේ කියලා කන්න තිබ්බේ ඔන්න ඔය චීස් කේක්කුයි පීසයි විතරයි. මං ඉතින් චීස් කේක් ආස නිසා ඒකයි චොකලට් එකකුයි ගත්තා. ඒ ටිකත් අරගෙන ඉද්දී ආපහු මං පැයකින් විතර ගියා මගේ ලෙන්සස් ටික අරගෙන එන්න. මේ වෙලාවේ ළමයි මම ලෙන්සස් තමයි ගත්තේ හොඳේ. ඉතින් ඔහොම යද්දි මං ඔය මෝල් එකට යද්දි මං දැක්කා හම්බේ රෙස්ටුරන්ට් එක. මම මුකුත් කාලා මෙහෙම හිටිපු නැති නිසා මට හිතුණා මං ඩිනර් එකත් අරන් ගෙදරම යන්න ඕනේ කියලා. ඊට පස්සේ මෙන්න මෙහෙම සලාදයකුයි සුප් එකකුයි මම ගත්තා. ඕකත් ඉතින් කාලේ ඉවර වෙලා මං ඉතින් ආපහු ටැක්සියක් දාගෙන දැන් ළමයි රෑ 7:00 හිතන්නකෝ 10ට එළියට බැස්ස කෙල්ල 7:00 වෙනකම් මුළු දවසම ටවුන් එකේ. ඉතින් ගෙදර ගිහින් තමයි කන හොඳම දෙයක් කන්න වෙන්නේ. එහෙනම් මාව අහන් හිටියවලට බයි.